ආයිබෝන් ලංකාවාසී ලෝකවාසී ජනතාවනි පෙරසීම මතක් කරනවා නම් අද දින අපි ඔබ හමුවට එන්න අපේක්ෂා කරන්නේ ඔබගේම ඉල්ලීමට ඔබගේම බලාපොරොත්තුවට මුල් තැන දීලා. මොකද බොහෝ හස්ත රේඛාවට යොමු වෙන අයට තියෙන එකම බලාපොරොත්තුව තමයි ඔවුන්ට ඔවුන්ගේ අතම ඔවුන්ගේ ජීවිත චක්‍රය ගැන ඔවුන්ගේ පැවැත්ම ගැන තෝරා ගන්න එක. ඒ වගේම මේක මෙම හස්ත රේඛා ශාස්ත්‍රීය දැනුම ලබා ගන්න බොහෝ අය මට යෝජනා කරනවා පන්තියක් කරන්න නැත්නම් උගන්වන්න කියලා. ඇත්තටම මට කාලය එක දෙයක්. අනිත් එක මම කැමති නැහැ අධ්‍යාපනය මුදලට දෙන්න. අනික මුදලට දෙන්න කැමති නැහැ, මුදලට ගන්න කැමතිත් නැහැ. මේක සාමාන්‍ය මිනිස්සුන්ට සහජයෙන් බුද්ධියෙන් ඉන්න ඕන දෙයක්. අනික උත්සාහයෙන් ඉන්න ඕන දෙයක්. මේක මිල මුදලට කටයුතු කිරීමේදී දෙන මනුස්සය දෙන්නේ තමන්ට වාසිය තියෙන අයට දෙනවා, අවාසිය තියෙන අයට හරියට දෙන්නේ නැහැ. ඒ නිසා පොදු මහත් ජනතාවගේම යහපත සඳහා දැනුමක් ශක්තියක් කියලා කල්පනා කරලා යමක් අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකුට මේ ශාස්ත්‍රයේ තමම විසින් ඉගෙන තමම විසින්ම අනුන්ට බෙදන්න පුළුවන් තත්ත්වයට ගන්න තමයි මගේ අපේක්ෂාව. මොකද මට මේක කවුරුත් උගන්වලා නැහැ. මම ඉගෙන ගත්තේ මගේ දැනුම. එහෙම නැත්නම් බොහෝ අයගේ හස්තයන් පරීක්ෂා කළා, මගේ අත මූලික පරීක්ෂා කළා, දිනපතා බලලා දවස් ගානේ බැලීමෙන් අතේ රේඛා වෙනස් වෙන ස්වභාවය හා මගේ පැවතුම් ස්වභාවය අද වෙන සිදුවීම අනුව කල්පනා කරනවා මගේ අතට එහෙම දෙයක් තියෙනවද නැද්ද. යම් කෙනෙකුට ලොකු අතිශය මාරකයක්, කරදරයක්, පීඩනයක් ඇති වුණාම ධන බල සම්පත් ලැබුණාම ජීවිතයේ සාර්ථක අවස්ථාවක් තියෙන කට්ටිය හැම කෙනාගේම බලනවා. ඒ බැලුම අපිට තේරෙනවා එයාට ඒක වෙන්නේ මේක නිසා. අපි ඒ වගේ 10 කීප දෙනෙකුගේ අත් පරීක්ෂා කිරීමෙන් අපිට දක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අයට මෙන්න මේ කාරණාවන් සාධන මේක සිද්ධ වුණේ කියන එක තමයි අත්දැකීම හා පළපුරුද්ද හා අනුන් සංසන්දනය කර දැකීමෙන් ලබන්න පුළුවන් දේ. අද අපි යන්නේ අන්තිම. ඒ නිසා මම අපේක්ෂා කරනවා මේ විදියට කාරණාවෙන් කාරණාව මත හස්තයේ සම්පූර්ණ වැඩසටහනක් සතිපතා ඔබලට ගේන්න. ඉතින් අද දැනුවත් කරන්න බලාපොරොත්තු එයයි. ඒ නිසා ඒ ලින්ක් කරන අය හස්ත රේඛා බලන්න අවස්ථාවයට හැමෝටම පුළුවන් තමන්ගේ අත මා සමග සංසන්දනය කරගන්න. අපි එක සැරේට ඔක්කොම කියන්නේ නැහැ. එක කාරණාවක් පැහැදිලිවම අපි ඉලක්කානුකූලව අපි ඉගෙන ගමු. මේක අධ්‍යාපන කටයුත්තක් වශයෙන් තමයි දෙන්න කැමති. නිසා අද අපි හඳුන්වා දෙන්නේ ඔබලාට කියා දෙන්න බලාපොරොත්තු වෙන එකයි. ඒකට මේකේ තියෙන රාශි තියෙනවා, මණ්ඩල තියෙනවා, රේඛා තියෙනවා. එතකොට මේක අතුරු රේඛා තියෙනවා. එතකොට ඒ වගේම මේ කියන රේඛා තියෙනවා, නිර්මාණය රේඛා තියෙනවා. මේ රේඛා වලින් තමයි අපිට විශේෂයෙන් මේව දකින්නේ. ඒකම මම ඔබට කියා දෙනවා දේහ ශාස්ත්‍රයක්. මොකද මේ හස්ත රේඛාව පමණක්ම නෙවෙයි කෙනෙකුට තමන්ගේ හස්තය සමග දේහය ගැන දේහෙත් එක්ක සංසන්දනය කරනවා. මොකද දැන් අපි ගාට කේන්දරයක් බලන්න ඉන්න කෙනෙකුගේ මම කේන්දරය ගත්තම මට පේනවා මේ කේන්දරේ නිවැරදි නෑ කියලා අපි හස්තය පරීක්ෂා කරනවා. ඊගාවට අපි පරීක්ෂා කරලා බලනවා එයාගේ ඒ කියන ස්වභාවයම දේහ ශාස්ත්‍රය මත තියෙනවාද කියලා. ඊළඟට බලනවා අපි ශාස්ත්‍රය බලනවා. ශාස්ත්‍රය කියන්නේ බුලත් නිමිත්ත. ඒ නිමිත්තෙන් බලනවා මේ කියන පුද්ගලයාට මේ ලක්ෂණ තියෙනවා. ඒ වගේ මෙන්න මේ කාරණා රාශියක්ම දැනගන්න ඕන මේ හස්ත රේඛාවේ උපරිම ඵලදායකත්වය තමයි අවබෝධ කරගන්න. ඔන්න අපි දැන් ඔබට කේන්දර පලාපල කියන්න පුළුවන් නම් ඒ ගැන දැනුමක් තියෙනවා මේක තවත් ලීසි. ඒ වගේම ඒක නැති අයට අපි දේහ ශාස්ත්‍රයයි හස්ත රේඛාවයි දෙකම ඒකාබද්ධ කරලා මම ඔබට මේ දැනුමක් ලබා දෙන්න, තමන්ට අවබෝධයක් ලබා ගන්න, මේ ගැන ඉගෙන ගන්න කැමති, සමෝටම දෙන්න කැමති මේක. මොකද මම බොහෝ කාලයක් තිස්සේ මේක අධ්‍යයනය කරලා දැනගෙන ඔබට මේ දැනුමක් මම ගේන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු ලබන සතියේ ඉඳලා පළමුවෙන්ම හස්තයේ තියෙන මණ්ඩල, ඊට පස්සේ රාශි ටික, ඊගොඩ ප්‍රධාන රේඛා, ඒකට ප්‍රධාන රේඛා මත ඇති වෙන අතුරු රේඛා, එමේ කියන එක යමු. මිනිස්සෙක් වශයෙන් අපි ජීවමාන වෙනවා වගේම ජීවිතය ආරම්භ කරනවා වගේම ඒ ජීවිතය අවසන් වෙන හැටිත් මේ හස්තයේ තියෙන. ඊළඟ භවයේ තියෙනවා. ඉපදුණු පෙර භවයේ තියෙනවා. ඒකට මේ යොමු වෙලා යන මේ භවය ගැන තියෙනවා. ඒකට ඉදිරි භව ආත්ම ගානක් තියෙනවා. තමන්ගේ සමීප වෙන කට්ටිය, ඈත් වෙන කට්ටිය, තමන්ගේ මේ සියල්ල මේ හස්තයේ තියෙනවා. හස්තය හරියටම අවබෝධ කරගත්තොත් හෙට වෙන දේ අද දකින්න පුළුවන්කම තියෙනවා. ඉදිරියට වෙන දේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා
මං කියනවා මා හඳුන්වා දෙන්න කැමති ඔබට මාගේ දැනුම ඔබ මාත් එක්ක බෙදා ගන්න කැමති නම් අපි ලබන සතියේ සෙන්සුරාදා දවසේදී අපි නැවත වීඩියෝ එකකින් ඔබට මේ දැනුවත් කරන්නම්. එතකන් ඔබ ලෑස්ති වෙන්න කැමති අය ලෑස්ති වෙන්න මාත් එක්ක මේ ගැන අවබෝධයක් ලබා ගන්න සාකච්ඡා කරන්න.